කැකිල්ල මිටියක් දාන්න. කැකිල්ල මිටියක් දාන්න ලුවන්න. කැකිල්ල අපි එතනින් පටන් ගමු වැඩේ. මොනවද කැකිල්ල කියන්නේ? කැකිල්ල කියන්නේ දැන් මේ පොළොව අස්සේ වහලේ පස් රන්දන එක. ඔව්. කැකිල්ල කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක වහලෙට තියලා තමයි අර පටි දාන්නේ. හරි. දැන් අපේ මේ තමයි නඩේ ගුරා. මට නම කියන්න. චමින්ද. අපේ මේ චමින්ද බාසුනේ තමයි වැඩේ මෙතන මේ පතල බලාගෙන කරන් යන්නේ. දැන් මට මේ පතලක් මූලික අපේ ළමයි ටික ඉන්නවනේ. මූලික අධිරිනා සාමාන්‍ය මේ වැඩේ පටන් අරන් කර යන විදිහ. කරන් යන විදිහ පොඩ්ඩක් කියන්න. මේ පතලයක් ගන්න සාමාන්‍යයෙන් 12 දෙනෙක් වගේ ඕනේ. 12 දෙනෙක් ඕනේ. 12 දෙනෙක් වගේ ඕනේ. ඒ කියන්නේ වල හාරන්න ගත්ත දවසේ නම් 12ක් ඕනේ. 12ක් ඕනේ. හරි. දෝණ සාමාන්‍යයෙන් ඈත යන්න දෝනාව කියන්නේ මේ දැන් මෙහෙම පල්ලෙහාට බැහැලා ඊට පස්සේ අනික් අතට යන්නේ දෝනාව කියන්නේ. ඒවා කියන්නේ ලයිට් දාලා මේ හොඳට හිටගෙන යන්න පුළුවන් විදිහට හදනවා. හදනවා. හදලා ඒවා ගිහිල්ලා ඒවෙන් තමයි ඊළඟ කඩකට පොට්ට ගන්න. දෝනා යද්දී ඒකට කට්ටිය තව වැඩි කරගන්න ඕනේ. 12කින් සාමාන්‍යයෙන් අඩි 100ක් විතර තමයි වැඩ කරන්න පුළුවන්. අඩි 100ක් දුර ගිය හැකියි. ඔව්. එතනින් එහා යනවා නම් තව කට්ටිය යනවා. දැන් මේ පතල අඩි කීයක් මේ ගැඹුරුද? දැන් මේක අඩි 60ක් වගේ තමයි ගැඹුරු. අඩි 60ක් ගැඹුරුයි. දැන් මේ අපි දකිනවා මේ මෙන්න මෙහෙම මේ ලොකුවට මෙහෙම ලොකු ලී ගහලා තියෙනවා. අපි මේවට කියන්නේ තට්ටු කී කියලා. දැන් මේකේ තට්ටුවක අතර දුර කොච්චරද තියෙන්නේ සාමාන්‍ය උස? අඩි 1කමාරක් වගේ. අඩි 1කමාරක් දෙකක් විතර තියෙනවා නේ. එතකොට ඒ තට්ටුව ගහන ලොකු ලීයේ මොනවයිද හදන්නේ සාමාන්‍ය මොකද්ද ඒ ගහ? ඒක රබර් ගන්නවා, පයිනස් ගන්නවා, ගිනිකුරු ගන්නවා. රබර් පොඩ්ඩක් ඉන්න එන්ජිනේ දාන්න තාම විලම් 10ක් බැරිද බලන්න ඉන්න. පොඩ්ඩක් ඉන්නකෝ. මේ ගිලෙන්නේ ගන්න නෑ බය වෙන්න බෑ. වැඩේ කරනවා දානවා කියන්නේ. හරි. එතකොට මේ ලී හදන්නේ රබර් පයිනස් ගිනිකුරු. හරි. ඒතක අපි උණ පතුරු දකින්නවා, පුවප්පඩි දකින්නවා නේ? ඔව් ඒ ටික දාලා තියෙන්නේ දැන් වලෙන් ඉල්ලම් පස් ගන්නකොට මේ තට්ටු අස්සේ යනවනේ කවර. හිර කරගන්න. ඔව් ඒක නවතින්න තමයි ඒවා දාලා. තට්ටු අස්සේ කවර ගියන් පස්සේ මේක නැත්තම් වැටෙන්න පුළුවන් නේ? ඔව් ඔව්. හරි. එතකොට මේක දැන් බාසුන් හැට අමතරව කී දෙනෙක් මේක දැන් 12 දෙනෙක් ඉන්නවා කිව්වා. ඒතර මේ වල යට කී දෙනෙක් වැඩ කරනවද? වල උඩ කී දෙනෙක් වැඩ කරනවද සාමාන්‍ය? මේ වගේ වෙලාවට. වලට දැන් ඉන්නවා 7ක් විතර. 7ක් විතර ඉන්නවා. වල යටද? යට. ඔව්. හරි. එතකොට ඔය ගල් මේ හම්බෙන ඒවා සම්බන්ධව ඒ යට ඉන්න කට්ටිය වක් කියන්න ඕන. ඔව් ඒකට ඉතින් මැනේජර් මහත්තයා අර ඉන්නේ අපේ මැනේජර් මහත්තයා. ඔව්. හරි. මැනේජර් මහත්තයා තමයි සම්පූර්ණ මේවා කරන්නේ. එයා තමයි බලා කියාගන්නේ ඒ පැත්ත. දැන් සාමාන්‍ය පතලක් කොහොමද වැඩ කරන කෙනෙක්ට සල්ලි බෙදලා යන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලස් එක වික්කොත් හවුල්කාරයන්ට සාමාන්‍ය රුපියල් 2500 විතර වැඩ වෙනවා. ඒ කියන්නේ පතලේ වැඩ කරන එක්කෙනෙක්. ඔව් එක්කෙනෙකුට වැඩ කරන අයට. මං කියන්නේ වීදම් කරන අය නෙමෙයි. වැඩ කරන අය. වැඩ කරන අයට. ඒක දැන් ඔය බිම්පංගුව කියලා එකක් කපනවා 100ට 20යි. ඒ කියන්නේ 20 10 පංගුවක් කපනවා එන්ජින් වලට. ඔව්. බිම්පංගුව 10 පංගුවක් කපනවා. එතකොට එතන ලස්සයක් වුණොත් එතනම 40000ක් මුලින් කැපෙනවා. ඊට පස්සේ වියදම යනවනේ ට්‍රිප් එකට සාමාන්‍ය ලස් 6ක් 7ක් යනවා. ඔව් එක ට්‍රිප් එකකට. ඔව් ට්‍රිප් එකකට. එතකොට ඒක කපනවා. එතකොට එතනින් එහා තමයි හවුල්කාරෝ 12ක් ඉන්නවනම් 12 24ට බෙදෙනවා. බෙදලා ඒ ටික තමයි යාර මිනිස්සුන්ට 2000 ගාණක් එන්නේ. සාමාන්‍ය 2000 ගාණක් 3000 ගාණක් අතර ගාණක් තමයි එන්නේ. 2500ක් වගේ තමයි. මේ එතකොට මේක තමයි අපේ ට්‍රැඩිෂනලි යූස් කරන මේ බඩු පල්ලෙහාට උඩට ගන්න යූස් කරන්නේ. මේක තමයි ඉල්ලම් බෑග් එහෙම එන්නේ. ඔක්කොම එන්නේ. එතකොට මේකට මොකද කියන්නේ අපි? ඔකට දබරේ කියලා කියන්නේ. දබරේ කියලා කියන්නේ. දබරේ හදන්නේ සාමාන්‍යයෙන් පොල් ගහකින් නේද? නෑ නෑ ඕක නිකම්ම කඳකින් කපලා හදලා තියෙනවා. මේ කඳකින් කපලා හදලා තියෙනවා. අපි දැකලා තියෙන සමහරකට පොල් ගස් වලුත් හදනවා නේ. හදනවා. පොල් කොටන් අරගෙන කොට්ට කඳන් අනම්මන තමයි ගන්නෙ. එතකොට මේ මෝටරේ යූස් කරන්නේ යට තියෙන වතුර ටික උඩට ගන්න. ගන්න. ඔව් ඔව් ඔව්. දැන් මේ අඟල් 6ක් හයි කරලා තියෙන්නේ. අඟල් 6ක බටයක් තියෙන්නේ නේ. අඟල් සාමාන්‍ය 20ක විතර වතුර පාරක් යට එනවා. එක මෝටරයක් ඇද්ද මේකට? මේකට එකක් ඇති. ඇති. ඔව්. ඩාර්ගෙට් එකක් හයි කරලා තියෙන ස්ටොක් වතුරේ ඉන්නේ. එහා පැත්තේ. ඒ වලත් මේකට හිල් කරනවා කියලා අපි කියන්නේ. මේකෙන් එනවා අපි දැන් මේකෙන් ගියාම මේකෙන් එන්න පුළුවන්. එකෙන් එන්න පුළුවන් නේ. මේකෙන් බහලා මේකට එන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉතින් ළඟදී chance එකක් මොන හරි වැදුනද? අපි තාම දැන් මේක පටන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් මාස 4ක් 5ක් වගේ වෙන්නේ. එතකොට ඒ ටිකට සාමාන්‍ය කෙනෙක් ලක්ෂයක් 1.20ක් වගේ තමයි අරන් තියෙන්නේ. අවුල්කාරයෝ. මාස 4ටම. ඔව් 4ට. මේක ඉතින් වැඩේ තියෙන්නේ මේ ඇදගෙන යන්න ඕනේ ඉතින් හොඳ ගලක් හම්බෙනකම්. හොඳ ගලක් හම්බෙච්ච ඉතින් සල්ලි ටිකයි යහමින් එනවා. අනිවාර්යෙන්. අපේ පැතුමත් ඒක එක එක්සේ කට්ටිය අපි පතල් කාර්මිකයෝ විදිහට ඔයගොල්ලන්ට ගොඩක් ගරු කරනවා. මොකද මල්ලේ කට්ටියට එන්න ගන්න ගොඩපට මේගොල්ලන්ට බලා ගන්න මල්ලේ. ඉගැන්වීමක්වත් නැත්තම් මං හිතන්නේ මොනවත් මේ රටේ කිසිම මැනික් සම්බන්ධව සංවර්ධනයක්වත් වෙන එකක් නැහැ. ඔයගොල්ලන් නැතුව නේ. පොඩ්ඩක් කොට්ටෙන්දලු. දැක්කද මේ කතා කරන විදිහ? මෙන්න මේ තමයි කතා කරන කොන කතා කරන ඔය. ලෑල් ටික දාලා ඉන්න කියලා ඉන්නේ. කමන්නේ. හරි. දැන් මෝටරේ දාන්න. හරි එහෙනම් බොහොම ස්තුතියි. අපේ කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ ඒගොල්ලන් ඔක්කොටම මේ යම්කිසි අවබෝධයක් එන්නේ නැති අපි මේ
පතල් ක්‍රම සම්බන්ධව දැන් මේ ඇවිල්ලා තට්ටු පතල් නේ. ඔව් තට්ටු පතල්. තට්ටු පතල් නැත්නම් ගැඹුරු පතල් නේ. ගමුරු පතල්. එතකොට මීට අමතරව අඩි 150 200ක් බහින ඒවා දිනවා ඉල්ලම තියෙනවා. දැන් මේක අඩි කීයක් ඔක්කොම තියනවද යට කිව්වේ? දැන් මේක 60ක් බහලා මේ මෙතනින් තව වලක් බහලා තියෙනවා මේ වගේ එකක් ඩෝනාවේ. මේක අඩි 20ක් වගේ. අඩි 20ක් විතර දෙනවා. 20ක් විතර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තවත් ඉවර ගත්තොත් නෑ තවත් බහින්න තියෙනවා. තව බහින්න තියෙන්නේ. ඒ දුනේ ඊළම් පාර දිගට ඔයගලන් හොයාගෙන යනවා. ඔව් ඔව්. ඒක තමයි සාමාන්‍යයෙන් තත්ත්වය. ඔයගලන්ට තව ප්‍රශ්න මොනවද තියෙනවද? ආ මේගොල්ලන් ට්‍රැඩිෂනල් විදිහට මේවා හදලා මේවා මේ පොල් අතු දාලා මේ ලනු යූස් කරලා ඒ වගේ වැඩේ කරන් යනවා. මං හිතන්නේ මිනිස්සුන්ගේ අර මේ උමනාව උනන්දුව තියෙනකොට මේ වගේට කර හැකිනේ. ඔව් මේක වැඩේ තියෙන්නේ තවත් දෙයක් තියෙනවා මේක මේ රස්සාවක් කැටියට කරාට මේ නොපෙනෙන දෙයක් පස්සේ තමයි යන්නේ. නොපෙන දෙයක් පස්සේ. මේක විශ්වාසය තමයි මේකේ තියෙන්නේ. දැන් අපි පාත අවුරුද්දක් වැඩ කරලා රුපියලක් වන්න නැතුව ගෙදර යන්න ඕන. සාමාන්‍ය සතියකට රුපියල් 1000ක් තමයි හම්බෙන්නේ මේ වියදම්. සති වියදම් කාලේ. සති වියදම් කාලේ. ඒක ඉතින් දැන් අපි ඔක්කොම ඉන්නේ පැල්මඩුල්ල. ඔව්. ඔව්. ආමනේ 40ක් විතර යන්න එන්න වගේ තේනවා. ඒක දවස් දෙකකට මදි. ඔව්. ඒ වුණාට අපි අර විශ්වාසයේ ඉතින් තියාගෙන මේක අර කරගෙන යනවා. කවදාරි හරි තැනකට වැටෙයි කියලා. විශ්වාසය තමයි මං හිතන්නේ වැදගත් වෙන්නේ. අපි ඉතින් එදා ඉඳන්ම අපේ ලංකාවේ පතල් කරුනේ මේ විදිහට. විශ්වාසය තමයි අපේ හිතේ තියෙන. විශ්වාසයේ හයියයි. හිතේ හයියයි නේ. කොහොම හරි කරලා මේ පොළවේ තියෙන වෙලාව chance එක තමයි ඉතින් නැතුව මේ අපිට පේන දෙයක් නෙමෙයි. දැන් මේක වැනික් ගලත් උන පේන්නේ නැහැ. මේක තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. දැන් මේකෙන් ගල් දැන් කරන්නේ මේ විදිහ ඊළඟ ගන්න එක නේ. දැන් ඊළඟ ගන්න. එලා කමතට පුරවනවා. මේ තමයි ඊළඟ කමත කියලා කියන්නේ. අරක තමයි මැෂින් එක ඊළඟ හොදන මැෂින් එක. අර ඊළඟ හොදන මැෂින් එක හැපැත් තියෙනවා කමතට ආරක්ෂාව දාලා තියෙනවා නේ. ඔව් කැමරා හැම ගහලා එකිනෙක දෙන්නෙක් ඉන්නවා බලා ගන්න. උඩ වාඩියක් ගහලා ඉන්නවා කෙනෙක් කරක කෙනෙක් ඒ වගේ දාලා තියෙනවා. අයියේ ආරක්ෂාව දාන සමහර මේ ඇලවල දිගේම ඇවිල්ලා කට්ටිය බෑග් වලට එහෙම දාගෙන කියලා තියෙනවා එහෙම. තියෙනවා නේ. සමහර කාට එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන් නේ. ඒ වුණාන් පස්සේ ඉතින් තමන් මෙච්චර මහන්සිලා අරගෙන ඉවරලා නේද? මේක හරි භයානක දෙයක්. ඔව්. මේක දැන් අපි දැන් උදේ ගෙදරින් ආවට පස්සේ ආයෙ හවස ගෙදර යනකම් විශ්වාසයක් නැහැ. දැන් මේ පොඩි ලී කෑල්ලේනේ මහ පොළොව මේ ටොං ගානක් අපිට අඳලා තියෙන්නේ. එහෙම මේකුත් තියෙනවා. දැන් මේ වලට බහැලා මේ මිනිස්සු ආව ගියාට ඔව් විශ්වාසයක් නැහැ. එහෙම දේවලුත් තියෙනවා. තියෙනවා. මේක ඇතුලේ භයානකම ජීවිත රස්සාවක් තමයි. ආරක්ෂාවක් තියෙනවා. යකඩ වලින් නෙමෙයි. මේ වගේ මේ ලී වලින් තමයි සේරම යටට අඳලා තියෙන්නේ. ලංකාවේ සේෆ් මේක දැන් බලන්න වටිනාකමක් තියෙන්නේ බහැලා බලන්න පුළුවන් නම් මේක ඇස්සේ අපි බහිනවා අනිවාර්යයෙන්. බහැලා බලමු. ඒක වෙනස තේරෙනවා. නේද? ඔව්. එහෙනම් thank you very much. Thank you very much අපිට දුන්න වචන වලට නේ. ගලුත් ඇති පොඩ්ඩක් පෙන්නලා බලන්න මම ඔක්කොම ගලද මේ තව තියෙනවා මේ කොත්තමල්ලි හදලා බොන්න. එහෙමද? හොඳයි. thank you very much.